මෙතන තියෙන ව්‍යායාම දෙකක එකතුවක්. මුලින්ම බෙන්ච් ප්‍රෙස් එක. හරිද? මේකෙදී අපි කරන්නේ උපරිම බරින් බෙන්ච් ප්‍රෙස් ව්‍යායාමය කරනවා. 5 සෙට් 5ක්. දැන් මම 5 සෙට් 4ක් කරන්න අරගෙන මේ 4 වෙනි සෙට් එකේ නම් 3යි ප්‍රෙස් කරගන්න පුළුවන් උනේ. මෙතන කිලෝ 120ක් තියෙනවා. ඉතින් ඔය තමයි උපරිමය අද දවසේ ඈ. එක එක දවසට වෙනස්. මේ පුෂප්ස් 50ක් ඊට පස්සේ. පුෂප්ස් 50 සාමාන්‍ය විදිහට කරගෙන යනවා. මේ පුෂප්ස් 50 දැන් එක දිගට නම් කරන්න බෑ. මොකද දැන් අර ලොකු බෙන්ච් ප්‍රෙස් සෙට් 4ක් හෝ 5ක් කරලා ඉන්නේ. උපරිම බරින්. ඒ කියන්නේ වාර ගන්න උපරිමය තමයි ඒ උස්සන්නේ. ඊට පස්සේ මේක කරනකොට අනිවාර්යෙන් වාර 30 35 ගියාට පස්සේ මෙන්න මේ විදිහට මහන්සි අරින්න වෙනවා. මෙතනිට වඩා වෙනස් වෙන්නේ නැහැ. ආපහු වාර 5ක් විතර කරනවා. ආපහු ගිහිල්ලා මහන්සි අරිනවා. ඔහොම මහන්සි අරයර තමයි මේක කරන්නේ. සම්පූර්ණ පරිවෘත්තීය වෙහෙසකටපත් වෙනා උඩුකයේ තියෙන තල්ලු කරන්න පාවිච්චි කරන පුෂ් මසල්ස් කියලා කියන්නේ අන්න ඒවා. ට්‍රයිසෙප්ස්, ෂෝල්ඩර්ස්, චෙස්ට්, ට්‍රැපීසියස් මේ ඔක්කොම. ඉතින් හොඳ පෝෂණයක් එක්ක හොඳ විවේකයක් ලබා ගන්න තමතක